සෑම ජීවියෙක්ම උපත ලබනවා, වයසට යනවා, අවසානයේ මිය යනවා. මේක සුබාදහමේ නොවෙනස් වන නීතියක්. නමුත් මේ නීතිය අභියෝගයට ලක් කරපු එකම එක ජීවියෙක් අපේ සාගරයේ ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔහුට පුළුවන් Taman වයසට යන එක නවත්තලා නැවතත් Tamanගේ ළමා කාලයට යන්න. අද බ්ලෝ ග්‍රීන් සයන්ස් තුලින් අපි කතා කරන්නේ අමරණීය ජෙල්ලි මාළුවා. එහෙමත් නැත්නම් ටුරිටොප්සිස් ඩෝනි යනයි. පෙනුමෙන් ඊටාම කුඩා මිලිමීටර් 4.5ක් විතර උස මේ සත්වයා මුලින්ම සොයාගත්තේ 1880 දශකයේ මධ්‍යධරණී මුහුදෙන්. නමුත් මුන්ගේ මේ අద్භූත හැකියාව විද්‍යාඥයන් හඳුනාගත්තේ 1990 දශකයේදී. විද්‍යාත්මක පැහැදිලි කිරීම. කොහොමද මේ ජෙල්ලි මාළුවා අමරණීය වෙන්නේ? මේ ක්‍රියාවලිය විද්‍යාවේදී හඳුන්වන්නේ ට්‍රාන්ස්ඩිෆරන්සියේෂන් කියලා. සාමාන්‍යයෙන් මේ සතා ලිංගිකව පරිණත වුණාම මෙඩියුසා ස්ටේජ් එක, ඒ කියන්නේ වයසට ගියාම හෝ මොනවා හරි අනතුරක් ආහාර හිගයක් වුණාම මිය යනව වෙනුවට කරන්නේ Tamanගේ සිරුරේ තියෙන සෛල නැවතත් මුල් අවදියට පත් කරගන්න එකයි. ඔහු Tamanගේ කුඩග හැඩති ශරීරයේ හැකිලෙනවා, පීනන එක නවත්තනවා. පස්සේ මුහුදු පතුලේ එල්ලීලා නැවතත් පොලිප් එකක් බවට පත් වෙනවා. මේක හරියට වයසක මිනිසෙක් නැවතත් කුඩා බිලිඳෙක් වෙනවා වගේ වැඩක්. ජානමය රහස මෑතකදී විද්‍යාඥයන් මොවුන්ගේ ජාන, ඒ කියන්නේ ජීනෝම් පරීක්ෂා කරලා බැලුවා. එහිදී හෙළිවුනේ DNA අලුත් වෙඩියා කිරීමට සහ ආරක්ෂා කිරීමට අවශ්‍ය ජාන පිටපත් මොවුන් සතුව අති විශාල ප්‍රමාණයක් තියෙන බවයි. සෛල බෙදීමේදී අපේ DNA අග්‍ර, ඒ කියන්නේ ටෙලෝමියස් කොට උනත් මේ ජෙල්ලි මාළුවාට ඒව නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අමරණීය වුණාට මිය යන්නේ නැද්ද? දැන් ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් මේ සත්තුන්ගෙන් මුළු මුහුදම පිරෙන්න ඕනනේ කියලා. ඇත්තටම අමරණීයයි කිව්වට මොවුන් ලෙඩ රෝගවලින් හෝ වෙනත් ලොකු මාළුවෙකුට ගොදුරු වීමෙන් මිය යන්න පුළුවන්. නමුත් ස්වාභාවිකව වයසට ගිහින් මිය යෑම නම් මොවුන්ගේ ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. මේ පුංචි ජීවියා සතු රහස යම් දවසක මිනිස් සිරුරේ සෛල අලුත් වෙඩියා කරන්නත්, පිළිකාවැනි රෝග සුව කරන්නත් මඟ පෙන්වයි කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. සෝබාදහම කියන්නේ අමුතුම මායාවක් නේද? මේ වගේ සතුන්ගේ අద్භූත විද්‍යාත්මක තොරතුරු දැනගන්න අපේ බ්ලූ ග්‍රීන් සයන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.